හෙල්ලෝ ගයිස් ඉතින් අද මගේ පළවෙනි වීඩියෝ එක හැටියට අද අපි ගන්න යන්නේ අන්බොක්සිං and review වීඩියෝ එකක්. So අද අපි review කරන්න යන්නේ B47 wireless headphone එක. ඉතින් අපි වැඩි කතා බහ නැතුව යම් වීඩියෝ එකට. ඉතින් අපි මේ වීඩියෝ ඉක්මනට ඉවර කරනවා. මේ මට විභාගින් මේ ටිකේ පාඩම් කරන්න දෙනවා. ඔය තේරෙන්නේ නැති. ඒ නිසා අපි යම් වීඩියෝ එකට. හරි ඉතින් අපි අන්බොක්ස් කරන්න කලින් මේ පොඩක් ගැන බොක්ස් එකේ වටේ බලමු පොඩක් පැටලෙනවා. ඉතින් මේ ෆස්ට් වීඩියෝ එක්ස්පීරියන්ස් නෑ. ඉස්සරහම අපිට ගත්තොත් පේන ඇති මෙතන හෙඩ්සෙට් එකේ පැත්තේ කියන්නේ මේ බටන්ස් තියෙන පැත්ත අරගෙන පික්චර් එකක් තියෙනවා. ඒ වගේම ගත්තොත් මෙතනත් ඒකම තියෙනවා. සහ මෙතන ගහලා තියෙනවා TF card, FM, stereo, radio, MP3 player එහෙම wireless කියලා ගහලා තියෙනවා. පිටිපස්ස ගත්තොත් හෙඩ්සෙට් එකේ භාගයක එකක් ඒ කියන්නේ භාග විච් එකක් එක්ක මෙතන හිලක් තියෙන ඔක්කොම පේන්න සහ මෙතන මේකේ තියෙන ස්පෙસિෆිකේෂන් කතා කරලා තියෙනවා. මේකේ මම දෙක තුනක් කියන්නම් ඔයාලට. මේකේ ඩ්‍රයිවර් යුනිට් එකක් තියෙනවා. ඒ කියන්නේ 40 මිලිමීටර් ඩයමීටර් එකක් ඩ්‍රයිවර් යුනිට් එක. ඉතින් support wireless compatible with 5.0 versions, scope work 10 meters. හරි ඉතින් මම චුට්ටක් කිව්වා scope work for 10 meters කියන්නේ අපි මේ කියන්නේ මේකේ අපි දැන් bluetooth phone එක connect කරලා අපිට මේක මීටර 10ක් දුරට ගෙනියන්න පුළුවන්. හරි ඉතින් අපි දැන් ඔක්කොම බැලුවා. මේ පැත්තේ headset එක මේ තියෙනවා. මේක foldable ඇත්තටම කිව්වොත් මේ මම මේක දරාසෙන් ඕඩර් කරේ පොඩක් පෙට්ටිය නම් ඩැමේජ් වෙලා. මේක මම කලින් ඕපන් කරපු හින්දා ඒක මේ තියලා තියෙදි ඩැමේජ් වෙන්නේ නැති. මේ ඉතින් මේක දරාසෙන් ඕඩර් කරේ. හොඳයි මේක. අපි අන්බොක්ස් කරගමු එහෙනම්. මේක ඇතුලේ මේ පවර් කේබල් එක තියෙනවා. මේක නමලා තිබ්බේ මට හදිස්සියට මම මේක ගලව ගත්තා. අපි පෙට්ටිය එහෙනම් පැත්තකට දාගමු. පේන ඇති අපේ හෙඩ්සෙට් එක තියෙනවා. ඉතින් මේ හෙඩ්සෙට් එක ඇත්තටම ෆෝල්ඩබල්. එයාලා කිව්ව විදිහට පට්ට. ඒ ෆෝල්ඩබල් එක වාසි හැබැයි එයාලා එහෙම දෙන්නේ නැහැ මුකුත් මේ බෑග් එකක් වගේ මේක දාගන්න. හරි. ඔයාලා බලන්න ඉතින් මේ මොකද්ද කියලා මේක මගේ තව අන්බොක්ස් කරන්න තියෙන පොඩි පොඩි දේවල් එක්ක එකතු කරලා මේක නම් පොඩි ස්ටෑන්ඩ් එකක් වගේ එකක්. අන්බොක්ස් කරන්න තියෙන පොඩි පොඩි දේවල් එකතු කරලා මේක තියලා තියෙන්නේ මෙතන. මේ මම ෆෝන් එක ස්ටෑන්ඩ් ලා තියෙන මේකෙන් මගේ අද කැමරා ස්ටෑන්ඩ් එක මේ කැඩිලා ඒක මම අලුත් එකක් ඕඩර් වෙන්න දාලා හින්දා මම මේ එතකන් මේකෙන් කරන්නේ. මම මේ කලින් මගේ YouTube channel එකක් කරා ඒ ස්ටෑන්ඩ් එක තිබ්බයි කැඩිලා. කමන්නේ මේ අන්බොක්ස් කරන්න තියෙන දේවල් මේ තියෙන්නේ. මේක නම් මේ වීදුරුවක් තියෙන්නේ. ඒක පොඩි වැඩකට ගත්තේ. මේ මගේ ලයිට් එක පැත්තෙන් වැටෙද්දි පොඩි අවුලක් යන නිසා වීදුරුවක් තියෙන එක හොඳයි. නැත්තම් මට මේ හරියට එළිය වැටෙන්නේ නැහැ. මේ පැත්තේ ලයිට් එක තියෙන ඉඳ සහ උඩින් ලයිට් එක මම දැන් හයි කරගත්තේ. මේක අන්බොක්ස් කරන්න තියෙන එකක්. ඒක ඉදිරියට බලමු. හරි. දැන් අපි කතා කරමු හෙඩ්සෙට් එක ගැන. හෙඩ්සෙට් එක ගැන කතා කරොත් මේ පැත්තේ මුකුත් නැහැ. නිකන් ප්ලේන් අලු පාට. මං ගත්තේ නිල් පාට අලු පාටයි. මේ එහෙම තමයි තියෙන්නේ. මේ ෆෝල්ඩබල් මේක දිගාරින්න පුළුවන් ඕන විදිහකට. ඒක මේක ෆ්ලෙක්සිබල් ඕන විදිහකට හදා ගන්න පුළුවන්. මේකන්ට හරි කොහොම හරි හදා ගන්න පුළුවන්. මේ පැත්ත ගත්තොත් අපිට තියෙනවා පවර් බටන් එක, වොලියුම් අප් ඩවුන් කරන බටන් එක, ඊළඟ වීඩියෝ එකට යන බටන් එක, මොඩල් මාරු කරන එක. ඒ කියන්නේ වයර්ලස් මොඩල්ද, ඒ කියන්නේ බ්ලූටූත් මොඩල්ද ඔයාලට කියන්න බැරුව ගියා. මේකේ තව හොඳම හොඳ ෆීචර් එකක් තියෙනවා. ඒ මොකද්ද කිව්වොත් මේ දැන් ඔයාලා හිතන ඇති වයර්ලස් එකක් ගත්තාම තියෙන අවුල charge නැතුව ගියාම අපිට මේක පාවිච්චි කරන්නත් බෑ. එහෙමනේ. හැබැයි එහෙම ප්‍රශ්නයක් නැහැ. මේකේ charge නැතුව ගියොත් අපි ඒ කේබල් එක ගන්න ඕනේ. හැබැයි මෙයාලා include කරන්නේ නැහැ box එකේ. charge නැතුව ගියාම මේ මෙතන තියෙන ඔයාලට පේන ඇති 3.5 මිලිමීටර් මේ ජැක් එකක් ගහන්න තැනක් පෝට් එකක්. එන්නේ පෝට් එකට අපිට ගත්ත හැකි ඩබල් 3.5 මිලිමීටර් ජැක් එකක් තියෙන මේ කේබල් එකක්. ඒ කේබල් ගන්න තියෙනවා. දරස් එකේ උනත් සර්ච් කරලා බලන්න දරස් එකක් තියෙනවා. ඒ කියන්නේ මේකට 3.5 මිලිමීටර් ජැක් එක ගහලා අපේ ෆෝන් එකට ජැක් එක ගහගත්ත හැකි. සෝ ඒක තමයි මේකේ තියෙන හොඳම ෆීචර් එක. ඉතින්
මේ රුපියල් 1100කට ඉතින් මෙච්චර good quality එකක් බලාපොරොත්තු වෙන්න බෑ තමයි. හැබැයි මේක හොඳ ෆීචර් එකක්. මෙතන power button power supply ඒ කියන්නේ power cable එක ගහන port එක තියෙනවා. මෙතන SD card TF card දාන port එක තියෙනවා. ඉතින් මෙතන power button එක මේ වීඩියෝ මාරු කරන එක call answer කරන එක මේ ටික තියෙන්නේ. ඉතින් ඔයාලට ගත්තොත් මේක හොඳ හයියි මේ ප්ලාස්ටික් එකක්. හොඳ මේ මොකෙද සතෙක් කියලා මේ හොඳ හෙඩ්සෙට් එකක්. ඇත්තටම කිව්වොත් මම මේක සවුන්ඩ් ක්වොලිටි ටෙස්ට් කරා. ඔයාලට කියන්න මේකේ ක්වොලිටි නම් පට්ටම හොඳයි. හැබැයි චූටි ප්‍රශ්නයක් තියෙනවා. මම කිව්වනේ මේකේ ගොඩක් එච්චර ෆීචර්ස් බලාපොරොත්තු වෙන්න බෑ කියලා. මේකේ මේ වගේ ෆීචර්ස් දුන්නට වැඩක් නැහැ. මොකද මෙන්න මේකේ කුෂන් එක හරිම ලෝ ක්වොලිටි. කන්ට දාගත්තාම ඉන්න බෑ රිදෙනවා. හැබැයි ඔයාලගේ තියෙන්නේ පොඩි කණක් නම් මෙන්න මේ හරියට වගේ අහුවෙනවා නම් මේ හරිය පට්ටම soft වගේම මෙතන soft එකක් තියෙන්නේ. ඒ නිසා අවුලක් නැහැ. පොඩ්ඩක් අර ලොකු කණක් තියෙනවා නම් ඉතින් මෙන්න මේ හරියට වගේ යද්දී එච්චරම soft නැහැ. ප්ලාස්ටික් අර සර්කිට් තියෙන හරියට අහුනොත් රිදෙන්න ගන්නවා හොඳටම ටික වෙලාවක් දාන් ඉද්දි. සහ මේකට දාඩිය හිරෙලා ඒ කියන්නේ දාඩිය මේකට වැදිලා නිකන් මේ ඉන්න බෑ දාඩියම වෙනවා. හැබැයි ඔයාලට කියන්න මේක හොඳට good quality තියෙන headset එකක්. not sponsored but හොඳයි මේක. ඉතින් ඔයාලා ගන්නවා නම් රුපියල් 1100කට තඩුවෙන් මේක ගන්න දෙන ඩයස් එක. ඉතින් ඔයාලා ගන්නවා නම් ගන්න ඇත්තටම මම ඩයස් එකේ මේකක link එකකුත් පුළුවන් වුණොත් දාලා දෙනවා description එකේ. ඉතින් එහෙනම් අදට ගෙන් එන්න thank you video එක බලවට subscribe කරලා තියාගන්න. තවත් unboxing and reviews videos බලන්න.